තෙරුවන් සරණයි. කඩවර සොහොන්කාලී දේවාලය. ඔක්තෝබර් මාසයේ 23 වෙනි දින ඉතින් අධික ලෙස රාජකාරී තිබුණා සහ අධික ලෙස වර්ෂාපතනය තිබුණ නිසා මට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. සහ මම මගේ දේවාලයේ මල් ආසනයක් පූජා කරන්න ඒ කටයුතු සිදු කරා. ඉතින් මම දරුවෝ වාට කියන්න ගත්තේ ගාල ප්‍රදේශයේ දරුවෙක් සිටියා අවුරුදු 5ක් ආදරය කරලා. ඉතින් ඒ පිරිමි කෙනාගෙන් අම්මා නැන්දම්මා ඉතින් කර තිබුණා කොඩෙවින මේ ගැහැණු දරුවට. ඉතින් රූප කටු ගැසුම් ගහලා තිබුණා. ඉතින් නොයෙකුත් ලෙඩ රෝග තිබුණා දරුවට. සොහොනේ ගිහිලා යම් දේවල් කර තිබුණා. ඒ වගේම තමයි මාස 8ක් එයා මේ දුක් විඳලා තියෙනවා. ඉතින් නොයෙකුත් දේවාල වලට ගිහිල්ලා වශීකරුකම් කරගන්න ගිහින් තිබුණ මුදල් එතකොට අත කර තිබුණු දේවල් පවා නැති වෙලා අහිමි වෙලා තියෙනවා. ඉතින් මට එයා කතා කරේ අහම්බෙන්. ඉතින් මට කිව්වා මම වෙද මහත්මයා සිවිදී හානි කරගන්නවා කියලා. මං කිව්වා මේ දේවල් කරන්න එපා. මම මේ රාජකාරිය බාරගත්තා. හොඳින් හෝ නරකින් මං කර දෙන්නම් කියලා ඒ දරුවට කිව්වා. ඒ වගේම තමයි යාගේ සියලුම තිබුණ බන්ධන සූර්යයන් සියලු දේවල් කැපුවන් පස්සේ කරලා වශීකරුකම කරලා දුන්නා. ඉතින් ඒ පිරිමි කෙනත් මට කතා කරලා කිව්වේ වෙද මහත්තයා අපි දෙන්න මෙච්චර කාලයක් ආදරය කරා. අපි දැන් සතුටින් ඉන්නවා. ඉතින් ඒ නිසා කියලා මට එවලා තිබ්බා යම් මුදලක්. මම එයාලගෙන් ඉල්ලලාවත් නෙමෙයි. මොකද එයාලා පුද පූජාවට ඒ සියලු දේවල් වලට මුදල් මට දීලා තිබුණා. ඒ ගැහණු දරුවා. ඉතින් මට කිව්වා වෙද මහත්තයා මේ ගැන කියන්නවත් එපා කියලා. මම නම් ගම් කියන්නේ නැහැ. ඉතින් මට සතුටින් එයා දැන් ඉන්නේ ඩුබයි රටේ ඉන්නේ. ඉතින් මට සතුටින් ඒ දරුවා එවලා තිබුණා. මම ඔයාලට දාන්නම් ඒ මුදල් කොච්චරක්ද කියලා. ඒකයි මාහට යම් රාජකාරියක් බාර දුන්නොත් හොඳින් හෝ නරකින් මා කර දෙනවාමයි. ඒකයි කඩවර සොහොන්කාලී දේවාලයේ වෙනස. තෙරුවන් සරණයි.